අපි දැන් මේ කන්ද උඩට නැග්ගා. උඹගේ කො යනවා මල්ලි. කන්ද උඩින් වතුර පාරක් තියෙනවා. නමුත් ඒ වතුර පාර දැන් කල්යහම එන්නේ නැහැ. ඒක දැනකින් මේ නැවතුණා. මොනවා ඇතුළට යනවා. ඒක ඇතුළට ගියාට ඒ තෝරන තරක් නැහැ කියලා තමයි කියන්නේ. මෙතන මේ බලන්න පේන කුලියක් වගේ. ඒකට කුලියක්. ඒ ලොකු අරුණ පාරක් එන්නේ. එතකොට ඔන්න බලන්න වතුර පාර කලින් ගිහින් තියෙන පාර. මම පෙන්වන්න දෙන්න. මෙන්න මේ පාරේ තමයි වතුර පාර මෙච්චර කාලයක් ගිහින් තියෙන්නේ. එතකොට දැන් මේ වතුර පාර මෙහෙන් යන්නේ නැහැ. මේක තමයි වතුර පාර. එතකොට මේ එතනින් එන වතුර පාර එතනින් යට යනවා කියන්නේ මේ පොළවෙන්. මෙතනින් එහාට අපි පෙන්නන්නම් මේක. ඉස්සෙල්ලා ගිහින් තියන්නේ මෙතනින්. මෙහෙම ඇවිල්ලා මෙන්න මෙතන බෝක්කුවක් තිබිලා තියෙනවා. මේ බෝක්කුවෙන් තමයි ගිහින් තියෙන්නේ. නමුත් බෝක්කුවත් වැහිලා. ප්‍රධාන පාර. ඒ ස්වභාවයට සබහ ධර්මෙත් එක අපි ගැටිච්චේ ප්‍රතිපලකම අපිට කියලා බබා හම්බ වෙනවා. ඉන්න බලන්න මේ ප්‍රධාන පාර. දැන් ඉදිරි පරම්පරාව මේ පාර යටින් එන වතුර පාර. මේක පස්සේ දිනමලි කොහෙන්ද මතුවෙන්නේ හොයන්න බැන්නේ. ආරාජ්‍ය නෑ කොහෙවත්. නේ? ඈ? ආරාජ්‍යයක්වත් නෑ. අලුදී පැලදී හම වතු ගොඩේ. මෙන්න ගියේ වතුර පාර. නමුත් දැන් මේ තියෙන කලින් තිබුණු බෝක්කුව මේ. මෙන්න බෝක්කුව වතුර දැක්ක. මේ තියෙන බෝක්කුව තමයි වතුර පාර බැස්සේ. දැන් ඉන්න බලන්න අපි අරගෙන ගිහිල්ලා බලමුකෝ. ඒක යන්නේ සුලියක් කරකිනවා. ඔව්. සුලියෙන් යට යන්නේ කෙලින් යට බහින්නේ. ගොඩ එනවද කියන්න දන්නේ නැහැ. එදියේ මතුවේ කොතනද කියලා හොයාගන්න බෑනේ. බලන්න දැන් මම පෙන්නන්නම් පල්ලෙහා පැත්තේ. දැන් මේ කන්ද උඩින් ඉන්නේ. ඇලනේ. ඈ? ඒ ඇලනේ මල්ලි. ඒ ඇල උඩින් ඉන්නවලනේ. මේ කන්ද උඩින් මොන පල්ලෙහා පේනවා. අර පොඩි දොළ පාරක් යනවා ඒක නෙමෙයි ඈ ඒක නිකන් පාර අයින එක. මේක වතුර පාර බහිනවා නම් මෙහෙන් කොහෙන් හරි බහිනවා. මේ කියන්නේ මෙන්න මේ පැත්තට. පිස්සු හැදෙන ඈ. මේ කන්ද උඩින් ඉන්න කන්දේ මේ පාර යටින් යන්න ඕනද කියනකොට මෙහෙන් යන්න නම් පිච්ච දෙහිත ගන්න. මල්ලි අර මොකක්ද මතුවේද? නෑ ඒ ඔය ඇලක් පොඩි